ඔන්න අදත් ඔයාව සාදරයෙන් පිළිගන්නවා තවත් අලුත් වටිස්සෙප් කතාවකට. මං ඔයාගෙන් මෙහෙම දෙයක් අහන්නද? ඔබේ මුහුණට හිරුවෙලිය වැටෙනකොට දැනෙන ඒ උණුසුමට ඔයා කැමති නේද? අපි හැමදාම උදේට ඉර පායන එක ගැන හිතන්නේ හරිම සැහැල්ලුවෙන්. හැබැයි ඔයා දන්නවද මේ මුළු ජීවේම පැවැත්ම තීරණය කරන්නේ ඊ තැවැන්ත ගිනි බෝලය විතරයි කියලා? ඉතින් හිතන්න. එක මොහොතකින් මේ සූර්යයා අතුරුදහන් වුණොත් අපි බේරෙන්න බුලම් වෙයිද? නැත්තම් මේක මනුෂ්‍ය වර්ගයාගේ අවසානය වෙයිද? හරි. වැඩි හිතන්න දෙයක් නැහැ. සිද්ධිය වෙන්නේ මෙහෙමයි. එකපාරටම කිසිම සද්දයක් නැතුව හිරු අතුරුදහන් වෙනවා. හැබැයි පොළවට කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ. ගස්වැල් සත්තු අපි හැමෝම සාමාන්‍ය විදිහට ඉන්නවා. ඇයි දන්නවද? හිරුගේ ඉඳන් පෘථිවියට එළියේ එන්න විනාඩි 8යි තත්පර 20ක් යනවා. ඉතින් හිරු අතුරුදහන් වුණත් අපි විනාඩි 8ක් යනකම් ජීවත් වෙන්නේ අතීතයේ. අපි දකින්නේ මීට විනාඩි 8කට කලින් නිකුත්ුණු ආලෝකය විතරයි. ඒ හින්දා අපට විනාඩි 8ක සහන කාලයක් ලැබෙනවා. මරු නේද? ඔන්න ඉතින් කාලය ගත වෙනවා. විනාඩි 8යි තත්පර 20යි. එක පාරටම මුළු ලෝකෙම උඩු යටිකුරු වෙනවා. දවල් 12ට කරුවල වැටෙනවා. අහසේ තරු පායනවා. මේක නිකම්ම කරුවලක් නෙවෙයි. මේක තමයි සදාකාලික රාත්‍රියක ආරම්භය. සඳ පෙනෙන්නෙත් නැහැ. මොකද සඳ එළිය විහිදුවන්නේ හිරු එළිය පරාවර්තනය කරලා නිසා. මුළු ලෝකෙම වීදි ලාම්පු එළියෙන් විතරක් දිලිසෙන්න ගන්නවා. මිනිස්සු භීතියෙන් කෑ ගහනවා. හරි යාළුවනේ, මේ කතාවේ ඉතුරු ටික කියන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා කරන්න. ඒ තමයි ඔයාලා තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. හරි ඉතින් එහෙනම් අපි නැවත කතාව පටන් ගමු. දවස් කිහිපයක් යද්දී ලෝකයේ උෂ්ණත්වය වේගයෙන් පහළ බැහැනවා. සතියක් ඇතුළත මුළු පෘථිවියම සෙල්සියස් අංශක බිඳුවට එනවා. ප්‍රභා සංශ්ලේෂණය නතර වෙන නිසා ගස් වැල් ඔක්කොම මැරිලා යනවා. මාස කිහිපයක් යද්දී උෂ්ණත්වයේ ඍණ 100ටත් වඩා අඩු වෙනවා. වායුගෝලය පවා ද්‍රව බවට පත් වෙලා වැස්සක් වගේ වැටෙන්න පුළුවන්. හරි. අපි යමු ඊළඟ කාරණයට. සාගර මතු පිට සම්පූර්ණයෙන්ම අයිස් වලින් මිදෙනවා. හැබැයි පුදුම දේ කියන්නේ ඒ අයිස් තට්ටුව නිසා ඊට යටින් තියෙන වතුරේ උෂ්ණත්වය ආරක්ෂා වෙනවා. ඒ නිසා මුහුදුපතුලේ ජීවීන් තවත් අවුරුදු දහස් ගණනක් ජීවත් වෙවි. එතකොට මිනිස්සු අපිට බේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි පොළොව යට හරපු නගරවලට යන එක. පෘථිවි අභ්‍යන්තරයේ තියෙන උණුසුමෙන් අපිට තව කාලයක් ජීවත් වෙන්න පුළුවන් වේවි. කොහොම වුණත් මේ හැම දෙයක්ම අනුමාන කිරීමක් විතරයි. මොකද තවත් අවුරුදු බිලියන 5ක් යනකම් හිරු අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා හෙට උදේට ඉර පායනකොට ඒ උණුසුමට ස්තුති කරන්න අමතක කරන්න එපා. මොකද හිරු තමයි අපේ ජීවිතය. මේ වගේ තවත් අපූර්ව දේවල් දැනගන්න තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි තවත් What is if කතාවකින් හමු වෙමු. ඔබට ජය.